එතකොට ස්වාමීනි අටුවා කියන්නේ දැන් ඔයගලන්ට තියෙනවනේ මේ ප්‍රශ්න. අටුවා කියන්නේ right. අටුවා කියන්නේ ත්‍රිපිටකයෙන් මිදිච්ච ඒකට කියන්නේ ආචාර්යවාදය කියලා. මොකද්ද? ඒකට කියන්නේ මොකද්ද? ඔය ආචාර්යවාදය මේක පිළිගන්නේ වැදගත්. මේක වැදගත් නිසා මම ඔයගලන්ට පොඩි රෙෆරන්ස් එකක් පෙන්නන්නම්. දැන් මේ ආචාර්යවාදය කියන එක එන්නේ කොහින්ද? ඇත්තටම දැන් හිතන්නකෝ බුදුහාමුදුරුවන්ගේ සූත්‍රවල තියෙනවනේ අභිවාදෙත්වා කියලා. තියෙනවනේ. යේන භගවා තේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවා. දැන් අභිවාදෙත්වා කියන්නේ මොකද්ද? වන්දනා කරා කියන එක. කොහොමද වෙන්නේ? හිතන්නකෝ මංගල දැන් පෙළේ තියෙනවා අභිවාදෙත්වා. බලන්න මේ අටුවාවේ වටිනාකම. අභිවාදෙත්වා කම වඳින විදි කීපයක් තියෙනවා. මෙහෙම වඳින්න පුළුවන්. දේශපාලඥයෝ වගේ. හිටගෙනම මෙහෙම වඳින්න පුළුවන්. උක්කුටියට ඇවිල්ලා අර එක කකුලෙන් නමාගෙන මෙහෙම වඳින්න පුළුවන්, දන නමල වඳින්න පුළුවන්, බඩ ගාලා වඳින්න පුළුවන්. දැන් මම ඔබෙන් අහනවා අභිවාදෙත්වා කියන්නේ මොකද්ද? දැන් ඔයගොල්ලෝ දන්නේ නැහනේ. අපිට ඇත්තටම we can't even imagine. අපිට මේක හිතන්නවත් බෑ. එතකොට ඒ කාලේ රහතන් වහන්සේලා බුදුහාමුදුරන්ගේ ආද්‍යාශය දැනගෙන පෙලෙන් මිදිච්ච, පෙලෙන් විනිර්මුක්තව වෙනම ගෙනාව ආචාර්යවාදයක් අභිවාදෙත්වා කියලා මෙතන කියලා තියෙන්නේ. පංච පතිට්ඨිත, ඒ කියන්නේ පස්ථානයක් බිම වඳිනසේ වැඳීම. මොකද්ද මේ කියන්නේ? දැන් බලන්න අපිට දැන් තේරෙනවානේ භගවන්තං අභිවාදෙත්වා. අභිවාදෙත්වා කියපු ගමන් මොකද්ද කියන්නේ? පසංග. ඔන්න ඔය පසංග පිළිටුවා වැඳීම තමයි අභිවාදෙත්වා කියන කෑල්ල එන්නේ මොකේද? අටුවාව. අටුවාව නැත්තම් අපිට කවදාවත් ඔක කියන්නේ අටුවා නැත්තම් අද බුද්ධ ශාසනයක් නෑ. මතක තියාගන්න. බැවිද්දෙක් මහාන වෙනකොට සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය කියන කෑල්ල තියෙන්නේ ටීකාවේ. උපසම්පදා වෙන සීමාව පනවන විදිය තියෙන්නේ අටුවාවේ, ටීකාවේ. ඒව නැත්තම් සීමාවක් පනව ගන්න බෑ අපිට. උපසම්පදා කරන විදිය, ඒ වගේ විස්තරාර්ථ පැවිදි කරන විදිය, ඒ වගේ විස්තරාර්ථ තියෙන්නේ අටුවාවේ, ටීකාවේ. ඒකේ තියෙන වාක්‍ය කියලා පැවිදි උපසම්පදා වෙච්ච මේ නිකමෝ වෙන මොනවා කියන්නේද පින්වත්? අටුවාවටම ගහන. අටුවාවයි ටීකාවයි නැත්තම් මුන්දලා මාර දේවල් කරයි පින්වන්නේ. ජාත රූප රජත කිව්වහම උදාහරණයක්. ඕකේ තියෙනවා ජාත රූප රජත කියන එක යම් දේශයක මුදල් ලේඛකයක් විදිහකට පුවක් පාවිච්චි කරනවා නම්. හරි? භික්ෂුවකට පුවක් පිළිගැනීමත් අකපයි. මොකෙද තියෙන්නේ? අටුවා. මුන්දලට ජාත රූප රජත අටුවාව තිබ්බේ නැත්තම් කියයි රණ්ඩිදී විතරයි පිළිගන්න එපා කිව්වේ. සල්ලි අවුලක් නෑ. ඕවා නිකන් කොළනේ. කොළනේ. ලැජ්ජයට අලජ්ජියට රින්ගන්න තරක් නෑ මේකේ. ඒ අටුවා රෙදි ගලවලා තියෙන්නේ අලජ්ජියාගේ. මම මේ ඕලාරිකවම කියන්න පිළිගන්නේ මේක ඕලාරිකවම තේරුම් ගන්න ඕන නිසා. මට මේකේ තාම සભ્યව කියන්නත් පුළුවන්. අලජ්ජියා විසින් ශාසනය රකින්නේය, මේ නොරකින්නේය, ලජ්ජියා විසින්ම ශාසනය රකින්නේ ආදී වශයෙන් කියන්න පුළුවන්. හැබැයි මේක ඔළුවට වදින විදිහට කියන්නත් එපා. අද නම් ආමුදුරෝ බයිනවා. මේක කියලා දෙන්නේ මේ වින්ගන්නේ නේ. එපා දා වෙන එකක් කතා කරමුද? දහම් හමුව මොකද කියන්නේ? නෑ මේක ලස්සන ඉගෙන ගන්න. වටිනවා. ජාත රූප රජතකේ කියලා තියෙනවා යම් කිසි භික්ෂුවක් මුදල් පිළිගන්නවා නම් හාමුදුරුවන්ට මුදල් පිළිගන්න පුළුවන්ද බැරිද? අතරමැද ඕකට ප්‍රශ්නේ තමයි උත්තරේ තමයි හාමුදුරුවන්ට මුදල් පිළිගන්න බෑ. හැබැයි හාමුදුරුවන්ට මුදල් පරිහරණය කරන්න බැරිද? පරිහරණය කරන්න ක්‍රමයක් ඔය වගේ විස්තර කරලා තියෙනවා. ඒක හරි විනයානුකූලයි. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අපිට සල්ලි දෙනවා නම් මෙහෙම කරලා සල්ලි අපි ඔය මේ channel වලට ආවම කියනවා ආපු ගමන් කියන්නේ මල්ලි මුදල් නම් පිළිගන්නන්න එන්න එපා කියන්න කාටවත්. කැපකරු ඉන්නවනේ පින්වත්. හාමුදුරුවෝ අල්ලගන්න එපා ඔබ. ඒකේ ක්‍රමයක් තියෙනවා. එකක් ඔබට පුළුවන් හාමුදුරුවන්ගේ කැපකරුවෙක් හෝ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් කැපකරුවගේ අතර මුදල් දී අපි තුමු රුපියල් 5000ක් දෙනවා කියන උදාහරණයක්. 5000 කැප හාමුදුරුවෝ සල්ලි ගන්න ක්‍රමයක් හොයාගෙන වගේ. මේවා කිව්වම ඒවා කියන්නේ. මම කියන්නේ විනය තියෙන එක. පුළුවන් දැන් කැපකරුගේ අතර දීලා
අපිට ඇවිල්ලා කිව්වොත් ස්වාමීනි මම කැපකරගිය අතර මෙන්න මේ වගේ මුදලක් දීලා තියෙන ඔබ වහන්සේ කැමති දෙයක් කරගන්න. දැන් බලන්න මට ඒක පරිහරණය කරන්න පුළුවන්. ඉතින් කැපකරුවා හොඳ එකෙක් වෙන්නත් නැත්තම් මොකද කරන්නේ? කැපකරුවාගේ තියෙන ප්‍රශ්න වලට ඕක වියදම් කරගත්තොත් එහෙම. දැන් මම යනවා කැපකරු ගාවට. මට දැන් ඕනේ ඔයගොල්ලෝ හිතන්නකො කුඩයක්. මං කියනවා මල්ලි. අර අපේ අර අම්මා කෙනෙක් එදා අතනේදී මෙහෙම එකක් කරා කිව්වා මට කුඩයක් අරන් දෙන්න පුළුවන්ද? දැන් මේ දැන් මල්ලි කියනවා මේ සල්ලි වේදම් වෙලානේ. ඊළඟ සතිය අරන් දෙන්නද? මං කියනවා හා. දෙවෙනි පාරත් ඉල්ලන්න පුළුවන්. දෙවෙනි පාරත් මල්ලි කියනවා මේ සල්ලි වේදම් වුණානේ. ඊළඟ සතියේ හා තුන් පාරක් අහන්න පුළුවන්. තුන්වෙනි පාරත් ඔය දුන්නේ නැත්තම් ඔයගලන්ගේ සල්ලි අපත ගිහිල්ලානේ. නෑ මට දෙනවා බුද් විනේ නීතියක් අදාළ දායකයාට මේ කේලම කියන්න කියලා. කේලම නෙමෙයි. හිතන්නකො මට ඇවිල්ලා ඔබට කියන්න පුළුවන් අර ඔබතුමී මට එදා කතාවක් කිව්වේ. අර මොකක්ද යා පූජා කරා කියලා. ඒක වැඩක් නෑ. මට කිසි ප්‍රයෝජනයක් නෑ ඒකේ. ඒ මල්ලි එක තියාගෙන. එතකොට දායකයා මොකද කරන්නේ? කැපකරුවා බෙල්ලෙන් හොල්ලලා. හාමුදුරන්ට දීපේක දීපන් කියලා කොහොම හරි ගන්නවා. ඉතින් බලන්න ක්‍රමේ. දුන්නත් සල්ලි දෙනවා කියලා හිතන්න කවුරු හරි මෙහෙම. මට මේක උවමනා නම් හිතන්න මට තෙල් ටිකක් ගන්න හරි මේක උවමනයි. ගන්නකොට කියනවා බුදුහාමුදුරෝ කටින් හරි. ඒ කියන්නේ අපිට මුදල් කැප නැහැ. ඕනෙකම හිතේ තිබ්බත් දැත්තන වෙන්නේ බුදුහාමුදුරෝ මේකට මේ හිල හදලා තියන්නේ ඇයි කියන්නේ. බුදුහාම සර්වඥයිනේ. මේ ශාසනික වශයෙන් ජීවත් වෙනකොට ඇතැම් වෙලාවට මේ දේවල් දැන් නැතුව බෑ අමාරුයි. දැන් මේ කාලේ පුළුවන්. බණක් තියා හෙල්ලෙන්න වෙන්නේ. ඔක්කොම සල්ලි වලට යට වෙච්ච කාලයක් නේ තියෙන්නේ නේ. ඉතින් මේ හැබැයි අපි සල්ලි වලට යට වෙලා නැහැ හරිද? මං අදටත් බණ වලට යනකොට මගෙන් අහනවා ස්වාමීනි ගාන කීයද? මම අහනවා කීයක් විතර දෙනවද? සල්ලි වලට බණ කියන්නේ නැහැ අම්මේ. බණ එක ලෑස්ති කරන්න මං එන්නම්. ස්වාමීනි ගමන් වියදම් අමාරුවක් නැතුව කරගන්න. ඔයගොල්ලොත් ලංකාවේ ජීවත් වෙන්නේ මාත් ලංකාවේ ජීවත් වෙන්නේ. පෙට්‍රල් ලීටරයක් කීයද? කිලෝමීටර් කීයක් එන්න ඕනද කියලා ඔයගොල්ලොත් බබාලා නෙමෙයිනේ දන්නවනේ. ඒක අපෙන් අහන්න දෙයක් නෑ. ඔයගලන්ට පහ ඔයගොල්ලෝ දෙන ඇන්ලොප් එකක් අද වෙනකන් අහන්න මේ මල්ලිලාට හම්බ වෙනවා බණ වලට ගියාම අද වෙනකන් කඩලා බලලා මල්ලි අතනින් කීයක් දීලා තියෙනවද මෙතනින් කීයක් දීලා තියෙනවද ඔයකොල්ල මංගාව ඉන්නෙත් නෑ. පඩියට නෙමෙයි ඉන්නේ නිකන් ආදරේට ශ්‍රද්ධාවට ගෞරවයෙන්. අවුරුදු 4ක් විතර දැන්. හරිද? කවදාවත්. හැබැයි ඌමනා වුණත් කටින් හරි අතින් හරි මේක ප්‍රතික්ෂේප කරන්න කියනවා. ඉතින් ඒ වගේ මේව තියෙන්නේ කොයිද? අටුවාව. දැන් අටුවාව දන්නේ අටුව දැන් මේක පිළිගන්න බෑ. ඇයි? මුන්දලා ජොබ් කරනවා. කැම්පස් එකේ ඩිග්‍රී එක අරගෙන පොඩි කාලේ කන්න නැතුව මහාන වෙලා පිරිවෙන් ගිහිල්ලා ඒකෙන් ඉගෙනගෙන අම්මට තාත්තට බරක් නොවි දායකයන්ටම බරක් වෙලා ඉගෙනගෙන ජොබ් කළා මාසෙ රුපියල් 35000ක් 40000ක් ගන්න ඕනේ. ඕකට බැනලා දිනවනේ අට කතාවේ. ඉතින් මුන්දලට අටුවාවත් එක තරහයි. සමහරු පේන කියනවා. බැනලා දිනනවා. සමහරු ගණිතය උගන්වනවා. බැනලා දිනනවා. සමහරු නක්ෂාස්ත්‍ර කරනවා. බැනලා දිනනවා. ඉතින් රිදෙනවා.